සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරඟ තුනකින් සමන්විත පන්දුවාර 2020 ක්‍රිකට් තරඟාවලියේ පළමු 2020 තරඟය අද පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි. ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා 2020 සංචිතය නම් කර ඇති අතර ඔවුන් ඊයේ දිනේදී සිය පුහුණු වීම්වල යෙදී සිටිනු දක්නට ලැබුණා. සුපුරුදු පරිදි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරන අතර මෙවර ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් රැසක් සිදු වී තිබුණා. තවද මේ දක්වා එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පන්දුවාර 2020 තරඟ 14ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 10ක් එංගලන්ත කණ්ඩායම ජයගනිද්දී ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගැනීමට හැකි වුණේ තරඟ 4ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකාවේදී එක් පන්දුවාර 2020 තරඟයක් පමණයි ජය ගැනීමට හැකි වුණේ. තවද එංගලන්ත කණ්ඩායමද ශ්‍රී ලංකාවේදී එක් 2020 තරඟයක් ජයගෙන තිබීමද විශේෂත්වයක්. ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා 2020 නායක දසුන් ශානක පවසා සිටියේ අද පැවැත්වෙන තරඟයේදී ධනංජය සිල්වාහට තවත් අවස්ථාවක් ලබා දිය යුතු බවයි කියා සිටියේ. බොහෝ දුරට පළවන තරඟයට කුසල් ජනිත් පෙරේරාට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වෙන්නේ නැති වෙයි. තවද වේගපන්දු යවන ක්‍රීඩක දුස්මන්ත චමීරව පළමු 2020 තරඟ දෙකේදී විවේක ගැන්වීමට වැඩි ඉඩක් පවතිනවා. තරඟාවලිය ආරම්භ කරමින් එංගලන්ත කණ්ඩායමට එරෙහිව පළමු 2020 තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ ක්‍රීඩකීන් 11 දෙනා ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින බවයි වාර්තා වෙන්නේ. පැතුම් නිස්සංක, කමිල් මිශාර, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක, ජනිත් ලියනගේ, වනිදු හසරංග, දුනිත් වෙල්ලාලගේ, ඒෂාන් මාලිංග සහ මතීෂ පතිරණ යන ක්‍රීඩකයින්